හැමෝටම සුබ දවසක්. අද මම මේ වීඩියෝ එකේදී කතා කරනවා මහපොළ සහ බර්සරි වලට හරියටම ඇප්ලයි කරන්නේ කොහොමද? ඒවට අවශ්‍ය සුදුසුකම් මොනවද? කොහොමද ඇප්ලිකේෂන් ෆෝම් එක ගන්නෙ? කියන මෙන්න මේ විස්තර ඇතුළත්ව මම අද මේ වීඩියෝ එකේදී කතා කරනවා. හරි. අපි දැන් බලමු කොහොමද මේ විස්තර ටික වෙන්නේ කියලා වීඩියෝ එකේදී. මුලින්ම සර්ච් කරගන්න OUSL බර්සරි කියලා සර්ච් කරගන්න. ඔයාලට මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් බලා ගන්න පුළුවන්. එතනදී ඔයාලට මෙන්න මෙතන උඩින් එනවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ යුනිවර්සිටි ස්කෝලර්ෂිප් කියන සයිට් එක. අන්න ඒක ටච් කරගන්න. හරි. ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් දැන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය කියලා ඔෆිෂියල් වෙබ්සයිට් එක. මෙන්න මේ වෙබ්සයිට් එකේ ස්කෝලර්ෂිප් and bursaries for OUSL undergraduates කියලා මෙන්න මෙතන දාලා තියෙනවා. ඒ අර්ථය ඔයාලට බලා ගන්න පුළුවන් යුනිවර්සිටි bursary, enrollment bursary, මහපොළ ස්කෝලර්ෂිප් මෙන්න මේ වගේ විස්තර කීපයක්ම ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ enrollment bursary සහ මහපොළ ස්කෝලර්ෂිප් ගැන. අපි මුලින්ම කතා කරමු enrollment bursary කියලා කියන්නේ මොකද්ද? ඒකෙදි මොකද්ද වෙන්නේ? කොහොමද ඒකෙදි ඔයාලට bursary එක හම්බෙන්නේ කියන විස්තර ටික. හරි. අපි එහෙනම් යමු මෙන්න මේ enrollment bursary කියන එකට. මෙන්න මේක ටච් කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ විස්තරයක්. මේක ඉංග්‍රීසි වලින් තියෙන්නේ. ඔයාලට මේක ඕන නම් සිංහලට මෙහෙම ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන්. මම මේක සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්නම්. එතකොට හැමෝටම තේරෙයි කියලා මම හිතනවා. ඔයාලට මෙන්න මේ විදිහට දැන් බලා ගන්න පුළුවන්. මම හිතනවා දැන් හැමෝටම තේරෙයි කියලා. මේක සිංහලෙන් තියෙන නිසා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ ශිෂ්‍ය ආධාරය යෝජිත තේරීම් නිර්ණායක කියලා මෙන්න මෙතන මේකේ විස්තර ටික දාලා තියෙනවා. 2015-16 අධ්‍යයන වර්ෂයේ සිටම තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ කියලාත් මේකේ දාලා තියෙනවා. හරි. අපි මේකේ විස්තර චුට්ටක් බලමු මොනවද තියෙන්නේ කියලා. මම මේකේ තියෙන හැම විස්තරේම පිළිවෙලට කතා කරන්නේ නැහැ. විශේෂ කරුණු ටික මම මෙතනදී කතා කරනවා. ඔයාලට මේක සයිට් එකට ගිහිල්ලා මේක සම්පූර්ණ විස්තරය කියව ගන්න පුළුවන්. මම මෙතන විශේෂම කරන විස්තර ටික මම ඔයාලට මෙන්ෂන් කරනවා. අතුලත් වීමේ ශිෂ්‍යාධාරය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ළමයෙකුට පිරිනමන්නේ එයාලගේ ෆස්ට් ඉයර් එකකින්. එහෙම නැත්නම් පළවෙනි අවුරුද්දට රෙජිස්ටර් වෙද්දී ඒ ළමයාට එහෙම නැත්නම් ස්ටුඩන්ට් පළවෙනි අවුරුද්ද ඇතුළත පළවෙනි අවුරුද්දේ විතරක් පිරිනමන මෙන්න මේ enrollment bursary එහෙම නැත්නම් ඇතුළත් වීමේ ශිෂ්‍යාධාරය ලබා ගන්න පුළුවන්. එතකොට මේකෙදී සිදු වෙන්නේ කෙනෙක් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඩිග්‍රී එකකට ඇප්ලයි කරලා රෙජිස්ටර් වුණාට පස්සේ ඒ කෙනාට එයා ගෙවන උපකාරක ගාස්තුවෙන් ඔයගොල්ලෝ හැමෝම දන්නවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. නමුත් අපි 25%ක එහෙම නැත්නම් 3/1 වගේ ප්‍රමාණයක් අපි මේකට ගෙවනවා. ඉතින් අන්නේ ගෙවන මුදලනොත් ගෙවා ගන්න අපහසුතාවයක් තියෙන අය නැත්නම් නැත්නම් අඩු ආදායම්ලාභී ශිෂ්‍යයන්ට මෙන්න මේ බර්සරි හරහා අපි ගෙවන 3/1 කොටසෙනොත් අපිට යම්කිසි ප්‍රමාණයක් නිදහස් කිරීමක් වශයෙන් තමයි මෙන්න මේක පිරිනමන්නේ. ඒකෝර මේකෙදි කියලා තියෙනවා උපකාරක ගාස්තුවෙන් 50%ක වටිනාකමකින් යුත් ඇතුළත් වීමේ ශිෂ්‍යාධාරයක් ප්‍රදානය කරනවා කියලා. ඒ කියන්නේ ෆස්ට් එකට යම්කිසි මුදලක් ගෙවනවා නම් අන්නේ ගෙවන මුදලෙන් 50%ක ප්‍රමාණයක් ඔයාට මෙන්න මේ ශිෂ්‍යාධාරය විදිහට ඔයාට පිරිනමනවා. ඒ වගේ මතක් කරන්න ඕනේ මේ ශිෂ්‍යාධාරය ඔයාට හම්බෙන්නේ පළවෙනි අවුරුද්දේ විතරයි. නමුත් මේක ඔයාලට ශිෂ්‍යාධාරයක් විදිහට විශ්වවිද්‍යාල විසින් ගෙවීම කටයුතු සිදු කරන්නේ ඔයාගේ දෙවෙනි අවුරුද්දේ. ඒ කියන්නේ ඔයාගේ සෙකන්ඩ් ඉයර් වලදී තමයි ඔයාට මේක පිරිනමන්නේ ඔයාගේ අධ්‍යයන කාල සීමාව තුළ. උදාහරණයක් විදිහට කියනවා නම් ඔයා ඩිග්‍රී එකට ඇතුළත් වෙලා රෙජිස්ටර් වුණාට පස්සේ මෙන්න මේකට ඇප්ලයි කරන්න කාල සීමාවක් තියෙනවා. මම ඒක ඉදිරියේදී කියන්නම්. එතකොට ඇතුළත් වීමේ කාල සීමාව ඇතුළත ඔයා මේකට අයදුම් කරලා මේකට සුදුසුකම් ලැබුවොත් 50%ක වටිනාකමකින් යුත් ගාස්තුවක් ඔයාට හම්බෙනවා ඔයාගේ දෙවෙනි අධ්‍යයන වර්ෂය තුළ. ඔයා හිතන්න යම්කිසි මුදල් ප්‍රමාණයක් ඔයා පළවෙනි අවුරුද්දට ඔයා ගෙවුවා. ඊට පස්සේ ඔයා දෙවෙනි අවුරුද්දට යනවනේ. දෙවෙනි අවුරුද්දට යනකොට ඔයා හිතන්න ඔයාට පළවෙනි සෙමෙස්ටර් එකේ එහෙම නැත්නම් පළවෙනි අවුරුද්දේ යම්කිසි ප්‍රමාණයක් ඔයාට දෙවෙනි අවුරුද්දේත් ඔයාට ගෙවන්න තියෙනවා. ගෙවන මොහොත වෙද්දී ඔයා මේකට සුදුසුකම් ලබලා තිබ්බොත් ඔයාට දෙවෙනි අවුරුද්දේ මෙන්න මේ 50%ක ශිෂ්‍යත්වය ඔයාට හම්බෙනවා ඔයාගේ ගෙවීම් කටයුතු සිදු කරන අවස්ථාවේදී. ඒක ඔයාට බලා ගන්න පුළුවන්. ඔයාගේ අප්ඩේට් වෙනවා MyUSL එකෙත් ඔයාගේ මෙන්න මේ විස්තර ටික ඔයා ස්කෝලර්ෂිප් එක එහෙම නැත්නම් මේ බර්සරි ඔයාට හම්බුණාද නැද්ද කියන එකත් ඔයාට එතන අප්ඩේට් වෙනවා. ඔයාට එතනනුත් බලා ගන්න පුළුවන්. ඊටත් අමතරව ඔයාට සෙකන්ඩ් ඉයර් එකේදී ඔයා ගෙවන්න හදන ප්‍රමාණය නැත්නම් බැච් එකේ ඉන්න අනිත් අයට යම්කිසි ප්‍රමාණයක් ගෙවන්න වෙයි තියෙනවා. ඔන්න ඔයාට ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි ගෙවන්න වෙයි තියෙන්නේ. අන්න ඒ අවස්ථාවේදී ඔයාට දැනගන්න පුළුවන් ඔයාට මේ ස්කෝලර්ෂිප් එක හම්බෙලා තියෙන්නේ එහෙම නැත්නම් මේ බර්සරි ඔයාට හම්බෙලා තියෙන්නේ කියලා. අන්න එතනොත් ඔයාට මේක තවත් තහවුරු කරගන්න පුළුවන්. කොහොම වුණත් මේකට ඔයාට ෆස්ට් ඉයර් එකේදී විතරයි මේකට අයදුම් කරන්න පුළුවන්. මේකට ඇප්ලයි කරා කියලා ඔයාට මහපොළ ඇප්ලයි කරන්න බැරි වෙන්නේ නැහැ. එතකොට මේක ඇප්ලයි කරත් ඔයාට මහපොළ වලටත් අයදුම් කරන්න පුළුවන්.
එතකොට මේකෙදී ඔයා අයදුම් පත්‍රයක් මේකට යොමු කරන්න ඕනේ. ඔයාට මේක නිකම්ම හම්බෙන්නේ නැහැ. ඔයා මේකට අයදුම් පත්‍රයක් යොමු කරන්න ඕනේ. අයදුම් පත්‍රයක් යොමු කරද්දී ඔයාට මේකට වාර්ෂික ආදායම් සාතිකයක් මේකට ඉදිරිපත් කරන්න තියෙනවා. ඒ වගේම මේකේ තව නිර්ණායක ටිකක් තියෙනවා. අපි නිර්ණායක ටිකත් අපි දැන් බලමු මොනවද තියෙන්නේ කියලා. මේක තමයි විශේෂම දේ. ශිෂ්‍යයාගේ වාර්ෂික දල පවුලේ ආදායම රුපියල් ලක්ෂ 5ට අඩු විය යුතුයි කියලා මෙන්න මේකේ දාලා තියෙනවා. ශිෂ්‍යයා ඔහුගේ ඇගේ වාර්ෂික දල පවුලේ ආදායම රුපියල් ලක්ෂ 5ට අඩු බවට ග්‍රාම සේවක සහතිකයක් ඉදිරිපත් කර යුතුයි කියලා මෙන්න මේකේ විශේෂයෙන්ම කළු පාටින් මෙන්න මේක හයිලයිට් කරලම දාලා තියෙනවා. ඔයා මේ ඇප්ලිකේෂන් එක පුරවලා යවද්දී ග්‍රාම සේවකෙන් වාර්ෂික දල පවුලේ ආදායම රුපියල් ලක්ෂ 5ට වඩා අඩුයි කියලා සහතික කරගෙන ලෙටර් එකක් මේකට යවන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම යවන්න ඕනේ. එතකොට ඔයා ඩික්ලෙයාර් කරන්න රෙජිස්ටර් වෙනවා නම් ඔයා මේ අධ්‍යයන කටයුතු හැම දෙයක්ම හරියට කරන්න ඕනේ. මේ දේවල් මගහරින්නත් බෑ. මොකද මේ දේවලුත් හොයලා බලනවා මේක සුසුකම් ලබනවද නැද්ද කියන කාරණාවේදී. ඒ වගේම ඔයාලට විරුද්ධව ෆස්ට් එක ඇතුළත ඔයාලට විරුද්ධව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් තියෙන්න බෑ කියලාත් මේකේ දාලා තියෙනවා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ ශිෂ්‍යාධාරය වාර්ෂික ප්‍රදානය කරේ අසම්පූර්ණ සහ කියවිය නොහැකි අයදුම්පත් කිසිදු පරීක්ෂණකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ කියලාත් මෙන්න මෙතන දාලා තියෙනවා. එතකොට මේකේදී ඔයාලා ඇප්ලිකේෂන් එක පුරවන එකේ ඉඳලා වගේම ග්‍රාම සේවකගෙන් සහතිකයක් ගන්න එක මෙන්න මේ කියන දේවල් මේකේ තියෙන විස්තර වලට අනුවම ඔයාලා ෆිල් කරලා පුරවලා මේකට ගන්න ඕනේ. එහෙම නැත්නම් මේකේ අසම්පූර්ණ අයදුම් පත්‍ර කිසිදු පරීක්ෂණකින් තොරවම ප්‍රතික්ෂේප කරනු ලැබේ කියලා මෙන්න මේකේ දාලා තියෙනවා. ඒකින් මේ දේවල් ටික හරියටම අරගන්න. කොපමණ කාල සීමාවක් ඔයාලට මේකට අයදුම් පත්‍ර යොමු කරන්න තියෙනවද කියන එක මෙන්න මෙතන දාලා තියෙනවා. පාඨමාලාවට ප්‍රමාද වී ලියාපදිංචි වූ දින සිට සති 6ක් ඇතුළත අයදුම්පත ශිෂ්‍ය කටයුතු සහ සුබ සාධන අංශයට බාර දීමට තැපැල් කිරීමට සිසුන්ගෙන් ඉල්ලා සිටි. ප්‍රමාද වී ලියාපදිංචි වූ දින සිට කියලා මේක අදහස් කරන්නේ දැන් ඔයාලට ෆස්ට් එකේ එහෙම නැත්නම් ඔයාලා ලෙවල් 3 රෙජිස්ට්‍රේෂන් එකට කාල සීමාවක් දෙනවා. මෙන්න මෙච්චර කාල සීමාවක් තියෙනවා කියලා ඔයාලට රෙජිස්ට්‍රේෂන් දවස් කිහිපයක් දෙනවා. දවස් 3ක් 4ක් වගේ දෙනවා සාමාන්‍යයෙන්. ඒ දුන්නාට පස්සේ යම් කිසි කෙනෙකුට රෙජිස්ටර් වෙන්න බැරුණා නම් ඒ කියන්නේ ලියාපදිංචි දිනයන්හි ඇවිල්ලා ලියාපදිංචි වෙන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ලේට් රෙජිස්ට්‍රේෂන් එකක් දෙනවා. මෙන්න මේ ලේට් රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ එහෙම නැත්නම් ප්‍රමාද වී ලියාපදිංචි වූ දින සිට සති 6ක් ඇතුළත සාමාන්‍යයෙන් මාසයක් සහ දින කිහිපයක් වගේ තමයි මේ අයදුම් පත්‍ර යොමු කරන්න දින දීලා තියෙන්නේ. එතකොට ඒ දිනවලට කලින් ඔයාලා මේකට අයදුම් පත්‍ර යොමු කරන්න ඕනේ. ඒකත් මේකේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේකේ අයදුම් පත්‍රය සහ ඉදිරිපත් කරන ලිපි ලේඛන යවන්න ඕනේ ලිපිනය මොකක්ද කියලත් මෙන්න මෙතන පැහැදිලිව දාලා තිනවා. ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛක අධිකාරී ශිෂ්‍ය කටයුතු සහ සුබ සාධන අංශය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය තැපැල් පෙට්ටිය 21 නාවල නොගේගොඩ කියලා. ඉතින් මෙන්න මේ ලිපිනයට තමයි ඔයාලා පෝස්ට් කරන්න ඕනේ. ඒ වගේම දැන් ඔයාලා බලනවා ඇති මේකට ඇප්ලිකේෂන් එකක් කොහෙන්ද කියලා. අන්නේ ඇප්ලිකේෂන් එක ඔයාලට ගන්න පුළුවන් මෙන්න මේ සයිට් එකේ ටිකක් පහළට ආවපුවාම ඇඩ්‍රස් එකට යටින් තියෙනවා ලියාපදිංචි ශිෂ්‍ය ආධාර අයදුම් පත්‍රය බා ගන්න කියලා. එහෙම නැත්නම් මෙන්න මේ ඩවුන්ලෝඩ් කරගන්න කියලා මෙන්න මෙතන පැහැදිලිව තියෙනවා මෙන්න මෙතන කහ පාටින්. ඔයාලට මෙන්න මේක ටච් කරන් පස්සේ ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එකක් මෙතනින් ඉල්ලයි. මෙන්න මේ වගේ select an account කියලා. එතනින් ඔයා කැමති ඔයාගේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එක දීලා මෙන්න මෙතනින් ඕකේ කරන්න. එතනින් පස්සේ enrollment bursary application form කියලා මෙන්න මේ වගේ PDF එක ඕන් වෙයි. ඔයාලගේ මෙතන personal විස්තර ටික තමයි මෙතන පුරවන්න තියෙන්නේ. ඒ personal විස්තර ටික පුරවගෙන මෙන්න මේකේ අවසානයේ තියෙනවා for office use only කියලා. අන්න ඒක මේකේ දාලා තියෙන විදිහට නම් මේක පොඩ්ඩක් බලන්න ඔයාලා කැම්පස් එකේ නාවලින් කෙනෙකුට නම් මේක ගොඩක් දුරට කැම්පස් එකේම ඉන්න හෙඩ්ගෙන් මේක සාතික කරගන්න පුළුවන්. ඒක නැත්තම් රීජනල් සෙන්ටර්ස් වල අනිත් සෙන්ටර්ස් වල ඉන්න කෙනෙක් පොඩ්ඩක් බලන්න ඔයාලගේ AD යුනිවර්සිටි එකට දාලව අන්නේ සර් හරහා ඔයාලට මේක සාතික කරගන්න පුළුවන් වෙයි. ඒක චුට්ටක් පොඩ්ඩක් කතා කරලා බලන්න ඔයාලා කොහොමද ඒක කරගන්න පුළුවන් කියලා. ඊටු විස්තර ඔයාලගේ පර්සනල් විස්තර තියෙන. එතකොට ඒ ටික විස්තර ෆිල් කරලා ඔයාලට මේක මේ ෆෝම් එකයි ඔයා ග්‍රාම සේවකකින් ලක්ෂ 5ට අඩු. එහෙම නැත්නම් වාර්ෂික ආදායම පවුලේ වාර්ෂික ආදායම ලක්ෂ 5ට අඩුයි කියලා ගන්න වාර්තාවත් සමග මෙන්න ඒ ගන්න ලෙටර් එකයි මෙන්න මේ ඇප්ලිකේෂන් ෆෝම් එකයි දෙකම ඔයාලා ඇටච් කරලා ඔයාලා ඉහත දාලා තියෙන ඇඩ්‍රස් එකට ඔයාලට මේක පෝස්ට් කරන්න පුළුවන්. මම හිතනවා හැමෝටම මේක තේරුණා කියලා. මොන හරි ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් එකක් විදියට පහලින් දාලා තියන්න. ඊට අමතරව මේ ඇප්ලිකේෂන් ෆෝම් එක ගන්න සයිට් එකයි මේ විස්තර ටික ඔයාලට ගන්න පුළුවන් සයිට් එකේ විස්තරයි මම පහලින් දාලා තියෙන ලින්ක් එකක්. එතනින් ගිහිල්ලා ඔයාලට වැඩිදුර විස්තර අරගන්න පුළුවන්. අපි එහෙනම් බලමු ඊළඟට මහපොළ වලට ඇප්ලයි කරන්න කොහොමද. මෙතනදී නැවතත් ඕනනම් මෙන්න මේ යුනිවර්සිටි ස්කෝලර්ෂිප් කියන කරා එතනට යන්න පුළුවන්. එහෙම නැත්නම් අර කලින් හිටපු මෙනු එකෙන් ඔයාලට බැක් වෙලා මෙතනට එන්නත් පුළුවන්. කොහොම වුණත් මෙන්න මෙතනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තුන්වෙනියට තියෙන මහපොළ ස්කෝලර්ෂිප් කියලා. අන්න ඒක ටච් කරගන්න.
ඒ වගේම මේකේ සඳහන් වෙනවා ඊළඟට මහ පොළොව ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට නම් මොන වගේ නිර්ණායකද මොන වගේ සුදුසුකම්ද ඕනේ කියලා මෙන්න මේකේ පහළ සඳහන් වෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මහ පොළොව ඇප්ලයි කරන කෙනෙක් ඉන්නවා නම් එයාලට ෆස්ට් ටී එකේ එහෙම නැත්නම් ලෙවල් 3 ගේ ආයුධ පත්‍ර යොමු කරන්න බෑ. එතකොට කෙනෙක් මහ පොළොව සඳහා ආයුධ පත්‍ර යොමු කරනවා නම් ඒ කෙනාට මේකට ආයුධ පත්‍රයක් යොමු කිරීමට හැකි වෙන්නේ දෙවෙනි අවුරුද්දේ. ඒ කියන්නේ ලෙවල් 4 වලදී තමයි මේකට ආයුධ පත්‍ර යොමු කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සඳහන් වෙනවා ශිෂ්‍යයා රැකියාවක් කරන්න බෑ කියලාත් මෙන්න මේකේ සඳහන් වෙනවා. ඒ වගේම තෝරා ගන්නා දිනේදී ශිෂ්‍යයාගේ වයස අවුරුදු 30 නොඉක්ම යුතුයි කියලා මෙන්න මේකේ සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඔයාලා හැමෝම දන්නවා වයස් සීමාවකින් තොරව හැමෝම ඉගෙනු ලබනවා. එතකොට ඒ නිසාම මෙන්න මේකේ දාලා තියෙනවා වයස අවුරුදු 30 නොඉක්ම විය යුතුයි කියලා. ඒ කියන්නේ 30ට වඩා අඩු කෙනෙකුට තමයි මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මේකේ සඳහන් වෙනවා ඔයාලගේ පහුගිය වසර. එහෙම නැත්නම් ෆස්ට් ටී එකේදී ඔයාලා ක්‍රෙඩිට් 15ක් ඔයාලා මේකට අරන් තියෙන්න ඕන කියලා සහ ඔයාලගේ GPA ගේ 2.0 ශ්‍රේණියේ ඉන්න ඕනේ කියලා. මෙන්න මේ ක්‍රෙඩිට් 15 හදාගන්නේ කොහොමද කියලා ඔයාලට සරලව කියනවා නම් ඔයාලගේ සබ්ජෙක්ට් වලට අදාළ ක්‍රෙඩිට් අගයක් තියෙනවා. අන්නේ ක්‍රෙඩිට් අගය ඔයාලා එකතු කරගත්තාන් පස්සේ ඔයාලට ක්‍රෙඩිට් 15ක් හැදෙනවා නම් ඔයාලට මේ ක්‍රෙඩිට් 15ද කීයද කියන එක ඔයාලට හරියටම බලා ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි මෙන්න මේ මහ පොළොව ආයුධ පත්‍ර යොමු කරාට පස්සේ මේකට සුදුසුකම් ලැබුවාට පස්සේ ඔයාලට මෙන්න මේ රුපියල් 8000ක මුදල ඔයාලට හම්බෙන්නේ මේ සම්මාන යෝජනා ක්‍රමයක් කරා. එතකොට ඔයාලා ගන්න සම්මාන කොච්චරද අන්න ඒක අනුව තමයි ඔයාලට අවසානයේ මෙන්න මේ මහ පොළොව රුපියල් 8000 බැගින් ඔයාලට ඒක එකතු වීමක් සිදු වෙනවා. අනිකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල වගේ මේක මේ බැංක් account එකට එහෙම නැත්නම් ඔයාලට මේක අතට හම්බෙන්නේ නැහැ. ඔයාලගේ කෝස් ෆී එක ඔයාලා ගෙවන කෝස් ෆී එකෙන් තමයි මේක අඩු වෙන්නේ. මහ පොළොව වගේ ස්කෝලර්ෂිප් එකක් හම්බ වුණාම ගොඩක් වෙලාවට ඔයාලට ගෙවන්න තියෙන කෝස් ෆී එක ගොඩාක්ම අඩු වෙනවා. ඒ වගේම මේක සඳහන් කරලා තියෙනවා දෙමාපියන්ගේ වාර්ෂික ආදායම ලක්ෂ 3ට වඩා අඩු බවට සහතික කරලා ග්‍රාම සේවකගෙන් සහතිකයක් මෙන්න මේකේ ඉදිරිපත් කරන්න කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. උසස් අධ්‍යාපනය ලැබලා මේ වෙනකොටත් මහ පොළොව ලබා ගන්න ඔයාලගේ සහෝදරයෙක් ඉන්නවා නම් ඔයාලා මේකට සුදුසුකම් ලබන්නේ නැහැ. මොකද ඒකට හේතුව පවුලෙන් එක් අයෙකුට තමයි මේක පිරිනමන්නේ. අනිවාර්යෙන් මේක මුල ඉඳලා ආයාගඩම කියවන්න. මොකද මේකෙදි ලිපි ඉදිරිපත් කරන්න ඕන දේවල් තියෙනවා. එතකොට මේ ලිපි ඉදිරිපත් කරන්න ඕන දේවල් ඔයාලා හරියටම ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නැත්නම් සුදුසුකම් ලැබීමට අවස්ථාවක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම කිසිදු විනය ක්‍රියාමාර්ගයක් විශ්වවිද්‍යාලය විසින් තියෙන බෑ කියලාත් මෙන්න මේකේ සඳහන් වෙනවා. ඒ වගේම මෙන්න මේකේ සඳහන් කරලා තියෙනවා මේ මහ පොළොව ශිෂ්‍යාධාරය කොහොමද වලට හම්බෙන්නේ කියලා. ශිෂ්‍යත්වයේ ගෙවීම වාරික දෙකකින් සිදු කරේ. දෙවන වාරිකයේ ගෙවුම් ලබන්නේ ශිෂ්‍යයාගේ හැසිරීම සහ අධ්‍යයන කාර්ය සාධනයේ සතුටුදායක නම් පමණයි කියලා. මහ පොළොව ශිෂ්‍යත්වයක් එක් අයෙකුට එක්වරක් පමණක් ප්‍රදානය කරේ. කුසලතා සහ අවශ්‍යතාවයේ මත පදනම්ව සිසුන් විසින් කරන ලද අයදුම්පතක් මත සිසුන් තෝරා ගන්න ලැබේ කියලා මේක සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේක සඳහන් කරලා තියෙනවා සුදුසුකම් ලැබෙන සිසුන් අතරින් කුසලතා අනුපිළිවෙල අනුව අනුමත මහ පොළොව ශිෂ්‍යත්ව සංඛ්‍යාවක් වාර්ෂික පිරිනමනු ලබනවා කියලා. හොඳ රිසල්ට්ස් ගන්න කට්ටියන්ට හොඳ කුසලතා පෙන්වන කට්ටියන්ට මේකේ විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා කියලා මෙන්න මේ සටහනේ දාලා තියෙනවා. අසම්පූර්ණ සහ කියවිය නොහැකි ආයුධපත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඔයාලා හරියට මෙන්න මේ දේවල් විස්තරට කියවලා මෙන්න මේ ඇප්ලිකේෂන් එක පුරවන එකේ ඉඳලා ඔයාලා ග්‍රාම සේවකෙන් ගන්න සහතිකේ සහ ඔයගෙන් මේක සඳහන් කරලා තිබ්බ පවුලේ ඉන්න සහෝදර සහෝදරියක් මහ පොළොව ගන්නේ නැහැ කියලාත් ලෙටර් එකක් දෙන්න ඕනේ කියලා. එතකොට ඒකත් හරියටම දෙන්න මේ කියන දේවල් හරියටම ඔයාලා ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක අසම්පූර්ණයි නම් ඔයාලා මේකෙන් ප්‍රතික්ෂේප කරනවා කියලා මේක දාලාම තියෙනවා. ඒක හරියට ඒක කරන්න. ඒ වගේම මේකේ දාලා තියෙනවා පාඨමාලාවට ප්‍රමාද වී ලියාපදිංචි උදින සිට සති 6ක් ඇතුළත ආයුධපත් ශිෂ්‍ය කටයුතු සුබ සාධන අංශයට බාර දීමට තැපැල් කිරීමට සිසුන්ගෙන් ඉල්ලා සිටී කියලා. මම නැවතත් මතක් කරන්නම් මේ ප්‍රමාද වූ දින සිට කියලා මේකෙන් අදහස් කරන්නේ level 4. එහෙම නැත්නම් දෙවෙනි අවුරුද්දේදී ඔයාලට දෙනවා දින කීපයක්. මෙන්න මේ දින කීපය ඇතුළත ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් කටයුතු කරන්න කියලා. ඒ වගේම එතනින් පස්සේ ලියාපදිංචි වීමට බැරි කෙනෙකුට ලියාපදිංචි වීම සඳහා ලේට් රෙජිස්ට්‍රේෂන් එකක්. ඒ කියන්නේ ප්‍රමාද වී ලියාපදිංචි වෙන අයට දෙනවා. එහෙම නැත්නම් ප්‍රමාද වී ලියාපදිංචි වූ දින සිට සති 6ක් ඇතුළත මෙන්න මේ ආයුධ පත්‍රය ඔයාලා මෙන්න මේ පහළ තියෙන ලිපිණයට ඔයාලා යවන්න ඕනේ. ජ්‍යෙෂ්ඨ සහකාර ලේකකාධිකාරී ශිෂ්‍ය කටයුතු සහ සුබ සාධන අංශය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය තැපැල් පෙට්ටිය 21 නාවල නුගේගොඩ. මෙන්න මේ ඇඩ්‍රස් එක තමයි ඔයාලා මෙන්න මේ ඩොකියුමන්ට් ටික හරියටම බලලා යවන්න ඕනේ. ඔයාලා ෆිල් කරන්න ඕන ආයුධ පත්‍රය මෙන්න මෙතන පහළ මෙන්න මේ කහ පාටින් දාලා තිනවා. මම වලට පේනවා ඇති මහ පොළොව ශිෂ්‍යත්ව ආයුධ පත කියලා මෙන්න මෙතන තියෙනවා. අන්න ඒක ටච් කරලා ඔයාලට මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගෙන ඇප්ලිකේෂන් එක මේක ෆිල් කරලා මේකත් එක්ක අවශ්‍ය කරන අනිකුත් ඩොකියුමන්ට්ස්
ඔයාලා හරියටම ෆිල් කරගෙන අස්සම් කරගෙන සහතික කරගන්න තියෙනවා. සහතික කරගෙන ඔයාලට මෙන්න මේක මෙන්න මේ ඇඩ්‍රස් එකට පෝස්ට් කරන්න පුළුවන්. ඔයාලට මේ සම්බන්ධව මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. මම එතකොට ඒවට රිප්ලයි කරන්නම්. ඒ වගේම මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මහපොළ ශිෂ්‍යත්ව ආයතන පත කියලා තියෙන තැන ටච් කරන් පස්සේ මෙන්න මෙහෙම ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එකක් ඉල්ලයි. අන්න එක දෙන්න. දුන්නට පස්සේ මෙන්න මේ ඕකී කියන එක දුන්නට පස්සේ මෙන්න මේ වගේ ඔයාලට ඇප්ලිකේෂන් එක මහපොළ ස්කෝලර්ෂිප් ඇප්ලිකේෂන් විදියට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ පර්සනල් විස්තර ටිකක් තමයි මෙන්න මෙතන දාන්න තියෙන්නේ. ඒ හින්දා ඔයාලට ඒ ටිකත් හරියට බලලා ඔයාලගේ විස්තර ටික හරියටම ෆිල් කරගන්න. මොකද කිසියම් හේතුවක් මත මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරගන්න බැරි වෙලා නොදැනුවත් කමින් ඔයා මේ ඇප්ලිකේෂන් එක පෝස්ට් කරලා ඊට පස්සේ මේකේ මොනවා හරි අඩුපාඩුවක් තිබ්බොත් මහපොළ සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ කියලා මෙන්න මේකේ උඩක් දාලා තිබුණා. ඒ හින්දා මේ දේවල් ටික හරියටම බලලා මේ ඇප්ලිකේෂන් එක පුරවලා අවශ්‍ය කරන ලේඛියවලින් සමග ඉහත සඳහන් ඇඩ්‍රස් එකට මෙන්න මේක හරියටම පෝස්ට් කරන්න. එතනින් පස්සේ ඔයාලට මහපොළ සඳහා ඔයාලා සුදුසුකම් ලැබුවාද නැද්ද කියන එක ඔයාලගේ පේමන්ට් එක කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලගේ පේමන්ට් එක කරද්දී තුන්වෙනි අවුරුද්දේ හෝ දෙවෙනි අවුරුද්දේ අවසාන වෙද්දී ඔයාලට මේක බලා ගන්න පුළුවන් හරියටම. ඒ හින්දා මම හිතනවා මේ දේවල් හරියටම තේරෙන්නේ නැති කියලා. මොන හරි ගැටලුවක් මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා තියන්න. මේ සඳහා අවශ්‍ය කරන හැම ලින්ක් එකක්ම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහින් මෙන්න මේ ලින්ක්ස් වලින් ඔයාලට මේ විස්තර වැඩිදුරටත් කියව ගන්න පුළුවන්. කියවලා ඒ දේවල් ටික හරියටම කරගන්න. එහෙනම් හැමෝටම ජය වේවා.